දිගටම වැස්ස නිසා දැන් හැමතැනම ගම් වතුර තත්ත්වයක් තියෙන්නේ මචල්ලා. වැස්සේ වුණත් කියන්න දෙයක් තියෙනවා. ඒකයි මේ තෙමීගෙනම මේක කියන්න ආවේ. මේ අධික වැහි කාලෙදී උඹලා වෙනදට වඩා පරිස්සම් වෙන්න ඕනි. හැබැයි හයියෙන් වහිද්දී පස්ස පැත්තේ ඉත්තෑව බල්ටි ගහන උන් සෙට් එකක් අපි අතරේම ඉන්නවා. අන්න උන්ට තමයි මම මේ ටික කියන්නේ. යකෝ මේ වෙලාවේ කරන්න ඕනි උඹලයි ගෙදර බල්ලෙක් පූසෙක් ඉන්නවා නම් උන් ටිකයි ආරක්ෂිත තැනකට වෙලා ඉන්න එක. හැබැයි මේ පකිස් බූරුව කරන්නේ මොකද්ද? වටවන්දනාවේ යනවා වගේ වාන් දාන තැන් බලන්න යනවා. පාලම් උඩින් බෝක් උඩින් වතුර දානවා බලන්න යනවා. මචං ඔය ගොන් වැඩ නවත්තපන්. වතුර දැකලා නැති වතුර නැති රටක නෙවෙයිනේ උඹලා ඉන්නේ නේද? අනිත් තුන් කරනවට රැල්ලට හැමදේම කරන්න යන්න එපා. තව ඉන්නවා අම්මා තම්බලා දෙන දේ කාලා ගෙදරට වෙලා ඉන්න බැරි නසරාණි ටිකක්. උන්ට මේක කරනකල් කැසිල්ල වගේ හැසිරෙන්නේ. මේ ගොන් හැත්ත මුලින්ම කරන්නේ යාළුවෝ සෙට් එක එකතු වෙලා මුන් කරන්නේ වතුර පිටාර ගලන අතිශය භයානක තැන්වල බල්ටි ගගහ පීනන එක. බලන් ඉන්න අයට තමන් වැඩ කියලා පෙන්වන්න තමයි මෙයාලා ආසා. මුන්ට ගිලිලා මැරෙන්න පුදුම ආසාවක් තියෙන්නේ. ඔය පේනවනේ. දැන් මේ එකෙක් දෙන්නෙක් ගිලිලා මැරුණම රජයේ මුදල් වියදම් කරගෙන අපේ හමුදාවේ කොල්ලෝ ටික එපැයි උන්න හොයන්න කට්ට කන්න. ඊළඟට ආදරෙන් මතක් කරන්න ඕන තමන්ගේ වාහනේ ජෙට් ලයිනර් එක කියලා හිතාගෙන ඉන්න. සියල්ල දත් බස් කාරයෝයි අනිත් ඩ්‍රයිවර්ස් කාර්ලයි. උඹලා ඔය ගෙනියන්නේ මිනිස් ජීවිත. ඔක වතුරට අහුවෙලා ගහගෙන ගියොත් උඹලගේ පඬිතකමට වාහනේ ගොඩ ගන්න බෑ. එකක් තේරුම් ගනින්න. එළියට දොරවල් ඇරෙන වාහන වතුරකට වැටුනොත් එළියේ තියෙන පීඩනය නිසා දොරවල් ඇරෙන්නේ නැහැ. තව තද වෙන එකයි සිද්ධ වෙන්නේ. දොරවල් අරින්න පුළුවන් වෙන්නේ එළියේ පීඩනයයි ඇතුළේ පීඩනයයි සමාන වෙන්න ඇතුළත් සම්පූර්ණයෙන් වතුරෙන් පිරුණම තමයි. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. ඒ වගේම උඹගේ ගෙදරට වතුර දාලා වෙන ආරක්ෂිත තැනකට යන්න යනවා නම් ගෙදර බල්ලා පූසවත් කොහොම හරි අරන් ඵලයන් මචං. තරන් යන්න අමාරු නම් අඩු ගානේ උන්ගේ කූඩු ඇරලා දන්වැල් වලින් බැඳලා නම් ලෙහෙලා යමල්ලා. හදිසි වෙලාවල් වුණත් මේව මතක් වෙන්න ඕනි දේවල්. ආතල් එකට ගම් වතුර බැහැලා ඇවිදින්න එපා. ටොයිලට් වලවල් උතුරලා හැමතැනම විස බීජ. ගම් වතුර ඉවර වෙන්නේ ලෙඩ රෝග ගොඩක් උඹලට දීලා. කරදරයි තමයි. හැබැයි දවස් දෙක තුනක් වෙන තැනකට යමල්ලා ඔන්න තැන අවදානම් වගේ නම් සමහර දේවල් තියෙනවා අපිට අතාරින්න බෑ. ඒත් මං කියන්නේ අඩු ගානේ ජීවිතේ හරි රැකුණොත් අපිට ආයෙම මුල ඉඳන් පටන් ගන්න පුළුවන් මචං. හැමදේම වළක්වන්න බැරි වුණත් මචං අපේ ගොන් වැඩ නිසායි හිතුවක්කාරකම නිසායි වළක්වා ගන්න පුළුවන් දේවල්වත් අඩු ගානේ අපි වළක්වාගෙන විහිං මැරෙන්නේ නැතිව පරිස්සමින් ඉමු.